සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමදිනාගම ජීවිත. ඔයාලා මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා විශ්ව පලාපල YouTube නාලිකාව සමග. මීන ලග්න හිමියන්ට 2026 වර්ෂයේ කොහොමද? මෙන්න මේ පිළිබඳව තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔබගේ ලග්නයට අනුව මිශ්‍ර ඵලදායක වසරක් හැටියට තමයි මේ වසර නම් කරන්න පුළුවන්කම පවතින්නේ. වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව ඔබගේ ජීවිතයේ මේ 2026 වර්ෂයේ සෙනසුරු පළමුවැන්නේ ගමන් කිරීම නිසා සෙනසුරු අපල සහිත කාලයක් තමයි ඔබට ළඟා වෙලා තියෙන්නේ. සෙනසුරු ලග්නේ රාෂ්ටකය ඔබගේ ලග්නේ පවතිනවා. ඉතින් ඒ නිසා සමහර කටයුතු වලදී බාධා ඇති වෙන්න පුළුවන්. කෙසේ වුණත් ගෘහයාගේ පිහිටීම අනුව වසරේ මැද කාලයේ තාමත්ම සුබ වාසනාවන්ත කාලයක් බවට පත් වෙනවා කියන එක තමයි මට සඳහන් කරන්න තියෙන්නේ පවතින්නේ. ඉතින් මේ දේවල් මම කියන දේවල් නෙමෙයි, වෛදික ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව බලලා ඕගොල්ලොන්ට කතා කරන දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් මත්තම පදනම් වෙලා තමන්ගේ ජීවිතේ අසාර්ථක කරගන්න සූදානම් වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා මේ ඒ රාෂ්ට්‍ර අපලවලට බලපාලා තිබෙන සෙනසුරු අපලවලට බලපාලා තිබෙන ඒ දෝෂයන් දුරු කරගෙන තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්න ශාන්ති කර්ම විදි සිද්ධ කරාට පස්සේ ඉතින් මේ පිළිබඳව කතා කරනකොට මම කතා කරනවා කාරණා හතරක් ඔස්සේ. පළවෙනි කාරණාව තමයි ගෘහ ජීවිතය, දෙවෙනි කාරණාව රැකියාව, තුන්වෙනි කාරණාව අධ්‍යාපනය, හතරවෙනි කාරණාව සෞඛ්‍ය. මෙන්න මේ කරුණු හතර පිළිබඳව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔක්කොම කරුණු එකටම කියනවට වැඩිය මේ විදිහට එකක් අරගෙන විස්තර කරන එක මම හිතනවා ඔයගොල්ලොන්ට ඉතාමත්ම පහසු වෙනවා කියලා. ඉතින් ඒ නිසා මම පළමුවෙනි කාරණාව පිළිබඳව කතා කරන්න. ඒ තමයි ගෘහ ජීවිතය කියලා කියන්නේ. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට, කටයුතු කරනකොට ඔබ ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි සාමය පිළිබඳව. ඇත්තටම පෞල් ජීවිතය තුළ සාමය පවතින වසරක් හැටියට 2026 වර්ෂය සඳහන් කරන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ අගදී පෞලේ විශේෂ උත්සව, ඒ වගේම සුබ යහපත් කටයුතු සිද්ධ වෙන්නට කාලය එළඹෙනවා. ඒ වගේම තමයි දේපල, ඉඩම්, වාහන මිලදී ගන්නවා නම්, එහෙම බලාපොරොත්තු වෙනවා නම් විශ්වාසවන්ත පුද්ගලයන් සමග පමණක් ඔබ ගනුදෙනු කළ යුතුයි. මොකද වංචා සහගත පුද්ගලයන්ගෙන් ඔබට යම් කිසි උපද්‍රව වෙන්න තිබෙනවා. ඒ නිසා ඒ වගේන් ඔබ ආරක්ෂා වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඔබේ පෞල් ජීවිතය පිළිබඳව කතා කරනකොට ඔබ දරුවන් සිටින කෙනෙක් නම් ඒ දරුවන්ගේ ජීවිතය පිළිබඳව වෙනදාට වැඩිය විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ කරන කාලයක් හැටියට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔබ තමන්ගේ ජීවිතේ ඒ වගේම තමයි ආර්ථිකය සම්බන්ධව කතා කරනකොට ඔබේ මූල්‍ය කළමනාකරණය ඉතාමත්ම ප්‍රවේශමෙන් පවත්වා ගන්නට අවශ්‍ය කරනවා. මිශ්‍ර ඵල ලග්නාධිපති ගුරු 4 වැන්නේ සහ 5 වැන්නේ ගමන් කිරීම ආර්ථිකයට ඉතාමත්ම හිත කරන වර්ෂයක් හැටියට තමයි සඳහන් කරන්නට තිබෙන්නේ. ඉතින් කොහොම නමුත් සෙනසුරු නිසා අනපේක්ෂිත වියදම් ඔබේ ජීවිතයට එන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මුලින් සඳහන් කළෙත් ඒකයි, ඔබ මුදල් පිළිබඳව කටයුතු කරනකොට විශ්වාසවන්තම පුද්ගලයන් සමග පමණක් ගනුදෙනු කරන්නට වග බලා ගන්න කියන එක තමයි මට සඳහන් කරන්නට තිබෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු රැකියා තත්ත්වය පිළිබඳව ඔබගේ ලග්නයට අනුව. මූල්‍යමය වශයෙන් වාට මේ වසරේ මීන ලග්න ඔබගේ සාමාන්‍ය මට්ටමක පවතිනවා. ආයෝජන ව්‍යාපාරික කටයුතු වලදී අනවශ්‍ය අවධානම් ගැනීමෙන් ඔබ වැළකෙන්න ඕන. මොකද ඔබ පාඩු ලබන්න පුළුවන් එහෙම සිද්ධ කරොත් එහෙම. මේකට හේතුව තමයි සෙනසුරුගේ බලපෑම නිසා ව්‍යාපාරවල යම්කිසි පසුබෑමක්, ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්කම පවතිනවා. ඊළඟට ආනයන අපනයන හෝ විදේශීය ව්‍යාපාර නිතවන්නම් ඉතාමත්ම කල්පනාකාරී වෙන්නට ඕන. ජූනි 2 සිට ඔක්තෝබර් 31 දක්වා කාලේ ව්‍යාපාරික ගනුදෙනු වලට සහ නව ගිවිසුම් වලට ඉතාමත්ම යෝග්‍ය වෙන කාල සීමාවක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. ඉතාමත්ම
කැපවීමෙන් රැකියා ස්ථානයක් නම් කැපවීමෙන් කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. කේතු 6 භාවයේ සිටීම නිසා වෙහෙස මහන්සි වැඩ කිරීමෙන් ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ඔබට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ආදායම් වැඩිවීම සිද්ධ වෙන්නේ ඔබගේ ජූනි මාසයේ සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුල තමයි මේක ගොඩක් වැඩි දියුණු මට්ටමක් පෙන්වන්න කරන්නේ. ඒ වගේම ආදායම් මාර්ග ශක්තිමත් භාවයට පත් වෙනවා. අභියෝග රැකියාවේ නීති රීති වලට අනුව අවංකව කටයුතු කරන්න අවශ්‍ය කරනවා. ඉතින් එහෙම කළොත් ඔබට ඉදිරි ගමන සාර්ථක කරගන්නට පුළුවන්කම පවතින බව සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි රැකියාව පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙන අපි තුන්වෙනි කාරණාව විදිහට කතා කරමු අධ්‍යාපනය පිළිබඳව. ඇත්තටම අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට මේ පැත්ත ගොඩාක් සාර්ථකයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ වසර ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ජූනි 2 සිට දෙවෙනිදා සිට ඔක්තෝබර් 31 දක්වා කාල උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පාඨමාලා හදාරන්නට ඉතාමත්ම යහපත් කාලයක් තමයි ලැබෙන්නේ. ඔබගේ සියලුම කටයුතු ඉතාමත්ම සාර්ථකවත්ව මස්තක ප්‍රාප්ත කරගන්න පුළුවන් වර්ෂයක් හැටියට 2026 වර්ෂය සඳහන් කරන්න පුළුවන්. තරඟ විභාග පිළිබඳව කතා කරනකොට ඔක්තෝබර් 31කින් පස්සේ තරඟ විභාග වලට පෙනී සිටින සිසුන්ට විශිෂ්ට ජයග්‍රහණ අත් කරගන්න පුළුවන්කම පවතිනවා. ඉතින් මේ ටික තමයි අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට ඔබට සඳහන් කරන්න පවතින්නේ. විශේෂයෙන් විශ්වවිද්‍යාල වරන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයගේ ඒ කටයුතු සාර්ථක භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ යම්කිසි විදේශ අධ්‍යාපනයක් සඳහා අයදුම් කරලා ඉන්නවා නම් ඒ වගේම අයදුම් කරන්නට ඉන්නවා නම් ඒ දේවල් සාර්ථක මට්ටමක් පෙන්වුම් කරන වර්ෂයක් තමයි 2026 වර්ෂය කියලා කියන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු සෞඛ්‍ය පිළිබඳව. ඉතින් අපි දන්නවා මේ මොන දේවල් තිබුණත් අපිට වැඩක් නැහැ. සෞඛ්‍ය අපේ ජීවිතේ හරියට තිබුණේ නැත්තම්. බුදුහාමුදුරු දේශනා කරන්නේ ආරෝග්‍ය පරමාලාභ. නිරෝගීකම තමයි මිනිසෙකුට සත්වයෙකුට තියෙන උතුම්ම ලාභය. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි සෞඛ්‍ය පිළිබඳව කතා කළ යුතුමයි. ඉතින් සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ඔබ මේ වසරේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕන වර්ෂයක්. සෙන්සුරු අපල ලග්නයේ පිහිටීම නිසා ශරීරයේ වාත දෝෂ ඇති වෙන්නට පුළුවන්. ඊළඟට මේ ප්‍රතිඵලයක් විදිහට මේ වගේ බඩවැල් ආශ්‍රිත රෝග, මලබද්ධය සහ ගෑස් වැනි පීඩා ඇතිවීමේ ප්‍රවණතාවය පවතිනවා. ඉතින් අධික තෙහෙට්ටුව, නිතර අලස බව, කම්මැලි බව, වැඩ කරන්න ගියාට වැඩ කරන්න බෑ, තෙහෙට්ටු ගතිය වැඩි. ඉතින් මේ දේවල් ඔබට ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඉතින් මේවා කිව්වා කියලා ඔයාගොල්ලෝ කලබල වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් ඒවට තිබෙන ශාන්ති කර්ම සිද්ධ කරලා මේ අපල ස්වභාවය නැති කරගන්නට. ජූනි 2 ඉඳලා ඔක්තෝබර් 30 දක්වා කාලේ සෞඛ්‍යයට හිතකර භාවයක් පෙන්වන්න කරනවා. පවතින රෝගාබාධ වලින් ඔබට සහනයක් ගෙන දෙන කාල සීමාව බවට පත් වෙනවා. ඒ නිසා වසරේ අවසාන මාස දෙක නොවැම්බර් සහ දෙසැම්බර් සෞඛ්‍ය අතින් දුර්වල නිසා ආහාර පාලනය කිරීමෙන් ඒ කටයුත්ත ඔබට සාර්ථක කරගන්න පුළුවන්කම තිබෙනවා. ශරීර සෞඛ්‍යය පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරී විය යුතු කාල සීමාව බවට වර්ෂයේ අවසානයේදී ඔබට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ ටික තමයි ඔබට පවතින රෝගාබාධ ඔබගේ මීන ලග්නයට අනුව 2026 වර්ෂයේදී ඔබට මාරාන්තික රෝගයන්, මාරාන්තික අපලගති පෙන්වුම් කරන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඔබට ඇතිවෙන යම් දෝෂ ඔබගේ ජීවිතයේ අධ්‍යාපනයට, ඊළඟට රැකියාවට, ව්‍යාපාරයට ඔබගේ යම්කිසි දෝෂයන් පැමිණෙනවා නම් ඒව නැති කරගන්න මේ කියන මම සඳහන් කරන ඔබගේ ලග්නයට අනුව තිබෙන මේ ශාන්ති කර්ම විදි අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න, සුවපත් කරගන්නට මේවා ඉවහල් වෙනවා. ඉතින් ඔබගේ ලග්නය පිළිබඳව අපි කතා කරනකොට මීන ලග්න හිමියන් මේ වන විට සෙනසුරුගේ ලග්න ඒ රාශිකයේ දෙවන අධීර තමයි පසු කරමින් ඉන්නේ. ඒ නිසා ඔබට සෞඛ්‍ය සහ මානසික තත්ත්වයේ සෙනසුරු ග්‍රහය මීන රාශිය හරහා ගමන් කරන නිසා ඔබේ ලග්නය
උදාවන අංශකයට සමීප වන කාලවලදී වැඩි බලපෑමක් ජීවිතයට ඇති කරනවා. ශාරීරික පීඩා වාත දෝෂ මතුවීම පෙන්වන කරන මුලින් සඳහන් කළා වගේ ඉතින් මේ කියන රෝගාබාධයන් වලට ඔබේ ජීවිතය සූපත් කරගන්න අවශ්‍ය කරන කටයුතු පිළිබඳව මම සඳහන් කරනවා. ඒ දේවල් අනිවාර්යයෙන්ම ජීවිතේ සිද්ධ කරන්න ඔබගේ ජීවිතේ සූපත් කරගන්න පුළුවන්කම පවතිනවා. ලග්න ස්පුටට අනුව සෙනසුරු 7 වැන්න දකින නිසා විවාහ ජීවිතයට යම්කිසි බලපෑමක් එල්ල වෙනවා. යම් යම් අර්බුදකාලී තත්ත්වයක් පැනනගින්නට පුළුවන්කමක් තියෙන ඔබගේ ලග්නයට අනුව. විවාහ අපේක්ෂිතයින් කියන්නේ විවාහ වෙන්න ඉන්න අය ජූනි 2 සිට ඔක්තෝබර් 31 දක්වා කාලේ විවාහ ගිවිස ගැනීම සඳහා ඉතාමත්ම සුදුසු සුබ ඵලදායී කාලයක් හැටියට තමයි සඳහන් කරන්න පුළුවන්කම පවතින්නේ. මේ කාලයේ හමුවන සහකරුවන් ගුණගරුක භාවයෙන් යුක්ත අය. ඉතින් ඒ නිසා ඒ වගේ තීරණයක් ගන්නවා නම් මේ කාල සීමාව ඉතාමත්ම යෝග්‍යයි කියලා තමයි ඔබගේ ලග්නයට අනුව 2026 පිළිබඳව කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. අනවශ්‍ය සැකේ සහ මුරණ්ඩුකම නිසා සහකරුවෝ සහකාරී සමග ගැටලු ඇති කර නොගැනීමට ඔබ අනිවාර්යයෙන්ම වග බලා ගන්නට අවශ්‍ය කරනවා. ඉතින් ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්නට අවශ්‍යයි. මොකද සෙනසුරු ලග්නේ සිටින නිසා සියල්ල ප්‍රමාද වෙන භාවයක් පෙන්වුම් කරනවා. ඒ නිසා කලබල නොවි ඉවසීමෙන් ඒ කරන කටයුත්ත ඉතාමත්ම සාර්ථකමත්ව කරන්න ඔබට නියම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් මෙන්න මේ කරුණු ටික තමයි ඔබගේ ලග්නයට අනුව මට සඳහන් කරන්නට තිබෙන්නේ. ඉතින් ඔබේ ජීවිතය සූපත් කරගන්න මෙන්න මේ කියන ශාන්ති කර්ම ටික ඔබ අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නටම අවශ්‍ය කරනවා. ඔබට පුළුවන්කම තිබෙනවා බෝධි පූජා පවත්වන්නට. සෙනසුරාදා දිනවල සන්ධ්‍යා කාලේ බෝධින් වහන්සේ අභියසට ගිහිල්ලා නිල් පැහැති මල් පූජා කරන්න. ඒ වගේ මෙලඟි තෙල් හෝ තෙල තෙල් මිශ්‍ර පහන් 9ක් දැල්වලා ආශිර්වාද ඔබගේ ජීවිතයට ලබා ගන්න. ඒ වගේම තමයි නොවිසුණු පිරිත් ශ්‍රවණය සෙනසුරු දිනවල නිවසේ කියන්නේ සෙනසුරාදා දිනවල නිවසේ අඟුලිමාල පිරිත සහ දජග්ග සූත්‍රය සජ්ජායනා කිරීමෙන් හෝ ශ්‍රවණය කිරීම ඔබට මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. ඔබගේ මානසික බිය දුරු කර ගන්න පුළුවන්කම පවතිනවා. ඊළඟට ඔබ සෙනසුරු අපල සමනය කිරීමට ඔබට පුළුවන්කම තිබෙනවා කපුටන්ට සහ බලු කපුටු දානයන් සිද්ධ කරන්න. ඉතින් ඒ හරහා ඔබට සෙනසුරු අපල දුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සෙනසුරාදා උදෑසන කපුටන්ට ඔබට පුළුවන් එළඟි තෙල් මිශ්‍ර කිරිබත් සාදා ඒ සත්තුන්ට ආහාර සඳහා දෙන්න. ඉතින් ඒ හරහා ඔබට සුබ පළත් කරගන්න පුළුවන්කම තියෙනවා. කළු පැහැති බල්ලන්ට ආහාර දීම ඉතාමත්ම ප්‍රබල පිළිමක් ඔබගේ මේ තිබෙන යම් යම් දෝෂයන් දුරු කරගන්නට. ඉතින් මේ ටික තමයි සඳහන් කරන්න තිබෙන්නේ. ගුරු ග්‍රහයාගේ සුබ ඵල සඳහා ඔබට බ්‍රහස්පතින්දා දවස්වල ඇත්ත වශයෙන්ම ඒ බෝධි පූජාවන් පවත්වනවා නම් ඔබට සුබ පළත් කරගන්නට පුළුවන්කම පවතිනවා. මහා මංගල සූත්‍රයේ නිවසේ සජ්ජායනා කරන්න. ඒ වගේ ඔබට පුළුවන් ඒවා ශ්‍රවණය කරන්න. මහලු අයට ගුරුවරුන්ට සහ සිල්වත් උතුමන්ට කහ පැහැති ආහාර හෝ පිරිකර පූජා කරන්න ඔබගේ සියලුම අපලයන් දුරු වෙනවා. ඒ වගේම අසරණ සිසුන්ට අධ්‍යාපන උපකරණ ලබා දෙන්නත් පුළුවන්. ඉතින් ගුරු අපලයට ඉතා හොඳම පිළියමක් තමයි වෙන්නේ මේ දූ දරුවන්ට අසරණ ශිෂ්‍යයන්ට අධ්‍යාපනික උපකරණ ලබා දීම. ඔබට දේවාශිර්වාද ලබා ගන්නට පුළුවන් විසුණු දේව පූජාවන් පවත්වන්න. සෙනසුරු අපල පාලනය කරන දෙවියන් තමයි විසුණු දෙවියන් කියලා කියන්නේ. ඒ නිසා ඔබට නිතින්ම විසුණු දෙවියන්ට විශේෂයෙන් ඔබ පින්කමක් කළාට පස්සේ විසුණු දෙවියන්ට පින් ලබා දෙන්න. විශේෂයෙන් හැම දෙවි කෙනෙකුටම පින් ලබා දෙන්න ඕන. විශේෂයෙන් ඔබ විසුණු දෙවියන්ට පින් ලබා දෙන්න ඔබට ජීවිතේ සාර්ථක කර ගන්නට පුළුවන්කම පවතිනවා. ඔබගේ ලග්නයට අනුව සුබ අංක විදිහට සඳහන් කරන්න පුළුවන් 3 4 9 කියන අංක. සුබ වර්ණ විදිහට රතු කහ තැඹිලි කියන වර්ණ සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ රැකියාවක් සඳහා පිටත් වෙලා යනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඔබට ඔබගේ ලග්නයට අනුව 2026 වර්ෂයේ සුබ දවස් තමයි අඟහරුවාදා ඉරිදා බ්‍රහස්පතින්දා කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල ඔබට ඒ කටයුතු සිද්ධ කරන්නට යෝග්‍යයි කියලා මට සඳහන් කරන්න පුළුවන් ඔබගේ මීන ලග්නයට අනුව. ඉතින් ඔයාලට පුළුවන් විශ්ව පලාපල YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් ඕල් දාලා තියාගන්න.
ඔයාලගේ ජීවිත ඔයාලගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා විශ්ව පලාපල අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.